මට තියෙනවා මිනිස්සුන්ට නොපෙනෙන නෙට්වර්ක් එකක්. වීදිවල දුවන පොඩි ළමයි ටිකක්. මිනිස්සුන්ට උන් සාමාන්‍යයෙන් මට නම් ඕන ඇස්. බේකර් වීදියේ කොළු ගැටව්. එහෙමයි ඔවුන් හඳුන්වන්නේ. ඔවුන්ට පුළුවන් වැඩිහිටියන්ට බැරි දේවල් කරන්න. වීදිවලින් හොයාගන්න පුළුවන් කුඩා සලකුණු, මිනිස්සුන්ගේ හැසිරීම්, අහම්බෙන් වැටෙන කතා. ඒ හැමදේම ඔවුන් මට ගෙනෙනවා. මම යන්නේ නැති තැන්වලට ඔවුන් යනවා. මන් නොදකින දේවල් ඔවුන් දකිනවා. මට නම් ඔවුන් තවත් උපකරණයක් නෙවෙයි. ඔවුන් තමයි ලන්ඩන් නගරේ මගේ ඇස්. ඔවුන් විතරක් නෙවෙයි. රැට කැබ් එකක් කරන මනුස්සයා. හෝටලේ නිහඬව කාමර සෝදිස් කරන සේවකයා. දුම්රිය පොලේ කවුරුන් නොසලකන කෙනා. ඔවුන් හැමෝම කතාවක් දකිනවා. ඒත් ඒක තේරුම් ගන්නේ මම. ඔයා හිතන්න පුළුවන් මට ඔයාව පේන්නේ නැහැ කියලා. ඒක වැරදි. මට පේන්නේ නැති වුණත් මං වෙනුවෙන් ඔයා දිහා බලන් ඉන්න ඇස් තියෙනවා. ඒ නිසා ලන්ඩන් නගරයේ කාටවත්ම සම්පූර්ණයෙන් මගෙන් සැඟවෙන්න බෑ. මොකද හැම වෙලේම නොදන්නා ඇස් දෙකක් ඔයා දිහා බලන් ඉන්නවා. ඔවුන් හැමදේම දකිනවා. ඒත් ඒ ගැන කතා කරන්නේ නෑ. ඒ හැමදේම අවසානයේ එන්නේ මගේ අතට. ඔයා හිතනවා ඔයා හොඳට සැඟවුණා කියලා. ඒක ඇත්තක් තියෙනවා. ඔයා නොදකින වෙලාවටත් ඔයා කෙනෙක්ගේ කතාවක් වෙලා ඉවරයි.